ඔන්න යාළුවනේ බලන්නකො කොහෙටද මම අද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ තමයි ලෝකේ ප්‍රථම කුහර චෛත්‍ය වගේම දෙතිස් පළ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින කළුතර පුරවරය. ඉතින් මේ පාර වෙසක් උත්සවයට ලංකාවේ ලොකුම තොරණ තියෙන්නේ මෙහි කියලා කියනවනේ. යංකෝ බලන්න මේ වටින් ගොඩින් ඇහෙන කතා ඇත්තද කියලා බලන්න. ආරංචියේ හැටියට නම් උසාඩි 90යි පළල අටි 96ක්ලු විදුලි බල්බ ලක්ෂ 3කට වඩා තියෙනවා කියන්නේ. හද්දෙයනේ බලන්නකෝ මේ ඇදෙන මහා ජනගඟ. තොරණක් බලන්න මෙච්චර සෙනගක් ඇදෙනවා මීට කලින් ඔහෙලා දැකලා තියෙනවද? ඒඩිය අපොච්චරම ඔප්පු වේවාවේ. බලපල්ලකෝ මේ තොරණේ ලොකු. කිව්වත් වගේම මේ වගේ ලොකු තොරණක් මගේ ජීවිතේටවත් දැකලා නැහැ. මේකේ නම තමයි චත්තන්ත ජාතකය. සෑම විනාඩි 30කටම පාරක් තොරණ සම්පූර්ණයෙන්ම කළුවර වෙලා විශේෂ රූපරාමු සහිත දර්ශන වාරයකුත් තොරණෙම තිරගත වෙනවලු. ඔන්න යාළුවනේ අර දැන් මං කිව්ව සෑම විනාඩි 30කට පාරක්ම තිරගත වෙන ඒ විශ්මිත තිරගත වීම පටන් ගන්නයි යන්නේ. කිරි අපොච්චාවේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? අර ගසක් නේද? අර ආලෝකයෙන් මතුවෙන්නේ. අර පේනවද ඔබට? නිකන් ගසක් නෙමෙයි. මලින් බරවුණු සල් ගසක්. අනේ හරිම ලස්සනයි. මුළු ගහම සල් මල් වලින් බර වෙලා. මට නිකන් සල් මල් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. අර ඒ අසලින් මතුවෙන්නේ සමනක් රැස් විහිදවන ධන යුගලක් ඇති චද්දන්ත කුලේ ඇත්රාජයයි ඔහුගේ බිසෝවරු. බලන්න ඔහුගේ තේජාන්විත බව. අර බලන්න ඇත්රාජයා කුඹස්තලයෙන් සල්ගස සොලවනවා. අනේ අර සල්මල් වල රේණු බිමට වැටෙනවා. අර යටි සුළඟ දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින්න මල් රේණු මල් පෙති වලින් වැසී යන හැටි බලන්නකෝ. අර ඇගේ ඇස්වල තියෙන ප්‍රේම දිය බව. මල් පෙති වල කිතියෙන් ඇය සවිත වෙනවා. පේනවද ඔබට? නමුත් අර උඩු සුළඟ දිහාවට සිටින චූඩු සුභද්‍රාගේ ඇඟට මොනවද අර වැටෙන්නේ? තිවියනේ ඒ වැටෙන්නේ මේ කොළරොඩු අතු කැබලි ආදිය නේද? අනේ අර ඒ අතර දිමිකුටුත් පිරලා තියෙනවා. අයියෝ ඇගේ ඇඟ පුරාම විසිරෙනවා. ඇය අර දඟලන්නේ වේදනාවෙන් විය යුතුයි. අනේ චූල සුභද්‍රාවගේ දෙනත් වලින් කඳුළු වැగిරෙනවා. පේනවද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ ඇස්